අද අපි නොදුටු ලෝකය තුළින් වෙනස්ම විදිහේ කතාවක් තමයි ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. සාමයේ පණිවිඩයක් අරගෙන මේ දවස්වල ලංකාවේ පාරවල් දිගේ ඇවිදගෙන යන හාමුදුරුව නමක් සහ උන්වහන්සේගේ පස්සෙන්ම යන හුරතල් බල්ලෙක්ව ඔයාලත් මේ වෙද්දි දැකලා ඇති. මේ බල්ලාගේ නම තමයි ආලෝකා. ඉන්දියාවේ මහපාරේ අසරණ වෙලා හිටපු මේ බල්ලා කොහොමද ලෝකෙ වටේම යන මේ දැවැන්ත සාම පාගමනට එකතු වුණේ? මේක පිටුපස තියෙන්නේ ඕනෑම කෙනෙක්ව සංවේදි කරන අපූරු කතාවක්. ඇමරිකාවේ ඉඳන් ආපු පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් මීට කලින් ඉන්දියාවේ සාමපාගමනක නිරත වුණා. ඒ යනකොට පාරේ හිටපු අසරණ වීදි සුනකෙක් මේ හාමුදුරුවරුන්ගේ පස්සෙන් එන්න පටන් ගත්තා. ගමන අතරමඟදී මේ බල්ලාව වාහනයක හැප්පිලා බරපතල විදිහට තුවාල වෙනවා. හැබැයි තුවාල වුණත් ලෙඩ වුණත් මේ බල්ලා හාමුදුරුවරුන්ගේ පස්සෙන් යන එක නම් නැවැත්තුවේ නෑ. මේ සතාගේ තියෙන අපූරු බැඳීම දැකපු හාමුදුරුවරු බල්ලාව Tamanගේ බාරයට අරගෙන ආලෝකා කියලා නම තිබ්බා. ඊට පස්සේ ඇමරිකාවටත් අරගෙන ගියා. ආලෝකා ලෝකයේ පුරාම ජනප්‍රිය වෙන්නේ 2025-2026 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සස් ඉඳන් වොෂින්ටන් වෙනකල් කරපු කිලෝමීටර් 3700ක හැතැප්ම 2300ක දැවැන්ත සාමපාගමනත් එක්කයි. අධික ශීතල හිම කුණාටු මැද හාමුදුරුවන් එක්ක කිසිම පුහුණුවක් නැතිව ආලෝකා මේ සම්පූර්ණ ගමනම පයින්ම ගියා. මේ වෙනකොට ලෝකයේ පුරාම ලක්ෂ ගණනක පිරිසක් මේ ආලෝකාගේ අපූරු ගමනට ආදරය කරනවා. ඉතින් මේ ලෝක ප්‍රසිද්ධ ආලෝකා පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස එක්ක 2026 අප්‍රේල් 21 වෙනිදා අපේ ලංකාවටත් ආවා. ඒ ලංකාවේ පවත්වන සාමපාගමනට එකතු වෙන්න. දඹුල්ලෙන් පටන්ගත්තු මේ පාගමන අප්‍රේල් 28 වෙනිදා කොළඹ නිදහස් චතුරස්‍රයෙන් තමයි අවසන් වෙන්නේ. විශේෂම දේ තමයි ලංකාවේ වීදි සුනකයින්ගෙන් ආලෝකාට කරදරයක් වෙයි කියලා හමුදා කමාන්ඩෝ බටයින්ගේ විශේෂ ආරක්ෂාවක් පවා මේ ආලෝකාට දීලා තියෙනවා. තමන්ට කරුණාව දක්වපු අයට කෘතගුණ සලකන්න. ඒ අයගේ පස්සෙන්ම ලෝකේ වටේ යන මේ ආලෝකාගේ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ අපූරු කතාව යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.